සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න අද ලස්සනට ගණදෙවියන්ට පහන තියලා ලස්සන මල් ටිකක් නෙලලා ගෙනත් තියාගෙන පොත් මේසෙ ලස්සනට හදාගෙන මේ ලෑස්ති වෙන්නේ අද ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ ඩෙව්ලොග් එකක්වත් ඉංග්‍රීසි ලෙසන් එකක්වත් නෙවෙයි 10 11 ශ්‍රේණි වල ඉගෙන ගන්න දූ දරුවන්ට වැදගත් වෙන සිංහල සාහිත්‍යයේ අඟුල්මාල් දමනයේ පාඩම තමයි වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් දුවල පුතාලා කවුරුත් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. දිගටම මාව බලන්න කියලාත් මම ආරාධනා කරනවා. ඒ වගේම තමයි මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අඟුල්මාල් දමනය. ඉතින් අඟුල්මාල් දමනය කියන්නේ අඟුලිමාල දමනයටම තමයි. දන්න කාලේ ඉඳන්ම වගේ ඔයාලා අඟුලිමාල දමනය ගැන අහලා තියෙනවනේ. ඒ වගේම YouTube එකේ කාටුන් තියෙනවා, ඒ වගේම චිත්‍රපට තියෙනවා. ඕන දෙයක් ඔයාලට බලන්න පුළුවන්. එහෙම බැලුවොත් නම් ඔන්න විචාර ලියන්නත් අමාරු වෙන්නේ නැහැ. ඉතින් අඟුලිමාල දමනය පුතේ අමාවතුරේ වගේම පූජාවලියෙත් සඳහන් වෙනවා. හැබැයි ඔබට නිර්දිෂ්ට වෙලා තියෙන්නේ අමාවතුරේ තියෙන අඟුලිමාල දමනය. අමාවතුර රචනා කරන්නේ ගුරුළුගෝමි පඬිවරයා. අමාවතුරේ පරිච්ඡේද 18ක් තියෙනවා. 18න් 7 වෙනි පරිච්ඡේදය තමයි පුතේ මේ අඟුලිමාල දමනය ගැන සඳහන් වෙන්නේ. පුරුෂ ධම්මසාරති බුදුගුණය අලලා තමයි අමාවතුර ලියවෙන්නේ. ඒ කියන්නේ දමනය කළ නොහැකි පුද්ගලයන් දමනය කරන්න බුදුන් වහන්සේ සතුව තිබුණු හැකියාව තමයි මේ පුරුෂ ධම්මසාරති බුදුගුණය කියලා කියන්නේ. කෘතිය රචනා කරන්න කතුවරයාගේ අභිප්‍රාය නැත්නම් අරමුණ උනේ පාලි සංස්කෘත භාෂාව දන්නේ නැති සාමාන්‍ය ජනයා වෙනුවෙන් සිංහල භාෂාවෙන්ම මේ කෘතිය ලියන්න ඕන කියලා තමයි කතුවරයාගේ අරමුණ උනේ. ඊට අමතරව බුදුන් වහන්සේ දමනය කළ තවත් පුද්ගලයන් පිළිබඳව සඳහන් වෙනවා මෙහි. ඒ තමයි අජාසත්, ආලවක යක්ෂයා, නාලාගිරි ඇතා, සච්චක බමුණා, ඒ වගේ දමනය කළ පුද්ගලයන් පිළිබඳව සඳහනකුත් වෙනවා මෙහි. ප්‍රධාන චරිත තමයි පුතේ අහිංසක මන්තානි බැමිණිය, බර්ග බමුණා, බුදුරජාණන් වහන්සේ, දිසාපාමොක් ඇදුරුතුමා, කොසල් රජතුමා. ලියවෙන යුගය තමයි පුතේ පොළොන්නරු රාජධානී සමය. ඒ කියන්නේ පොළොන්නරු යුගය. ගද්‍ය සාහිත්‍යයේ සම්භාව යුගයේ විදිහට සැලකෙන්නේ පුතේ මෙන්න මේ පොළොන්නරු යුගය. ඊට පස්සේ මම ඔන්න ඔයාලට සාමාන්‍ය පෙළදී වගේම වාර විභාගෙදී අඟුල්මාල් දමනයෙන් අහන්න පුළුවන් ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා. මේ ප්‍රශ්න ටිකම තමයි පුතේ එකම ආකාරයෙන් විවිධ විදියට කරකවල වගේ ඔයාලට එන්නේ. භාෂා ශෛලිය අහන්න පුළුවන්, අවස්ථා සිද්ධිය අහන්න පුළුවන්, අහිංසක දරුණු අඟුලිමාල උනේ කොහොමද කියලා අහන්න පුළුවන්, අපරාධ කරුවන්ගේ ක්‍රියාකාරීත්වයෙන් ජන ජීවිතයට අඩාල වුණ විදිය අහන්න පුළුවන්. ඒ වගේම තමයි අඟුලිමාල චරිතයේ බියකරු බව මෙන්ම මේ අනුකම්පා සහගත බවත් අහන්න පුළුවන්. බුදුන් වහන්සේ අඟුලිමාල දමනය කරපු ආකාරය අහන්න පුළුවන්. සමාජයට ලබා දෙන ආදර්ශ අහන්න පුළුවන්. චරිත නිරූපණය, අඟුලිමාලගේ ප්‍රචණ්ඩත්වය සහ ශික්ෂණකාමී බවත් ඔන්න අහන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකම ඔයාලා උපුටන සූදානම් කරගෙන ලෑස්ති වෙන්න ඕන විචාරයක් ලියන්න. ඉතින් පුතේ එකම ප්‍රශ්නේ එකම දේවල් ටිකම තමයි ඔන්න කරකව අහන්නේ. දැන් අපි බලමු විචාරයක් ලියන්නේ කොහොමද කියලා. ඉතින් ඔය තියෙන්නේ මම අද ගත්තේ පුතේ භාෂා ශෛලිය පිළිබඳව. ඉතින් මුලින්ම ලස්සනට ඔයාලා ආරම්භක ඡේදය හදා ගන්න ඕන. ඒකෙදි පුතේ යුගය, කතුවරයා, පරිච්ඡේද ගණන, ඊට පස්සේදී අලලා ලියවෙච්ච බුදු ගුණය, ඒ වගේ ලස්සනට ඒ කරුණු ටික දාලා ඔන්න ඔයාලා මේ විදිහට ලස්සනට හදා ගන්න ආරම්භක ඡේදය. සිංහල ගද්‍ය සාහිත්‍යයේ සම්භාව යුගය ලෙස සැලකෙන පොළොන්නරු යුගයේදී ගුරුළුගෝමි පඬිතුයන් විසින් රචිත අමාවතුර සිංහල බසින් ලියවුණු ප්‍රථම බුද්ධ චරිතය ලෙස සැලකේ. මෙම කෘතිය බුදුන් වහන්සේ පුරුෂ ධම්මසාරථී ගුණය වර්ණනා කිරීම සඳහාම වෙන්නුවකි. පරිච්ඡේද 18කින් සමන්විත මෙහි 7 වෙනි පරිච්ඡේදය වෙන්නුවේ අඟුල්මාල් දමනයටයි. එය සිංහල සාහිත්‍යයේ විශිෂ්ටතම ගද්‍ය නිර්මාණයකි. ඔන්න ඉතින් පුතේ මේ වගේ ලස්සනට ආරම්භක ඡේදය හදාගත්තට පස්සේ ඔයාලා දැන් ඔන්න ප්‍රශ්නෙට ප්‍රවිෂ්ඨ වෙන්න ඕන. ඒ කියන්නේ පුතේ දැන් ආරම්භක ඡේදයෙන් පස්සේම ඔයාලා උණු උද්දෘත දාලා ලියන්න පටන් ගන්න එපා. ලස්සනට ආරම්භක ඡේදය හදාගෙන දැන් ඔන්න ප්‍රශ්නෙට අවතීර්ණය වෙන්න. මෙන්න මේ විදිහට මම අවතීර්ණය වුණා බලන්නකෝ ඔයාලටත් හොඳයිද කියලා. ඒ අනුව ගුරුළුගෝමීන්ගේ අමාවතුර කෘතිය භාෂා ශෛලිය අතින් වඩාත් ප්‍රබල සහ හෙළබසින් පොහොසත් එකකි. ඒ බව අඟුලිමාලගේ උපතිව සිට බුදුන් සරණ යාම දක්වා කතාව අන්තර්ගත අඟුල්මාල් දමනයේ පාඩමේ නිදසුන් මගින් මනාව පැහැදිලි වේ. ඔන්න දැන් පුතේ අපි ප්‍රවිෂ්ඨ තුනා ප්‍රශ්නෙට. ඒක පුතේ ඔයාලා ප්‍රශ්නෙම අරගන්න ප්‍රශ්නෙම පොරුලා 3-4ක් ඔන්න ඔහම ලියලා ප්‍රශ්නෙට ප්‍රවිෂ්ඨ වෙන්න. එතකොට ඔයාලට කිසිම කරදරයක් අමතුවෙන් හිතන්න දෙයක් එහෙම වෙන්නේ නැහැ. ඒ වගේම පුතේ මම ඔයාලට අනිවාර්යෙන්ම කියන දෙයක් තමයි විචාර කවදාවත් කඩපාඩම් කරගෙන යන්න එපා. උද්දෘත ටික පාඩම් කරගෙන කතාව ඔළුවේ චිත්‍ර රූපයක් වගේම අවා ගන්න. එතකොට ඔයාලට ලස්සනට අදහස් දාලා ලියාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි කාලය කළමනාකරණය අනිවාර්යම අංගයක්. ඕන දැන් ඔන්න මම පළවෙනි උපුටණයට දැන් ඔන්න ආවා. අමාවතුර රචනා කිරීමේදී කතුවරයා බහුල ලෙසම ඇකාරය භාවිතා කොට ඇත.
එසේම යොදා ගන්නා වචනද දික් නො වූ කෙටිම එකක් විය. මේ සඳහා නිදසුනක් ලෙස අඟුලිමාල දමනයේන පහත උපුටන දැක්විය හැක. දවස් ගියසේ සුවඳ. මං අන්නේ විදිහට ලස්සන දාලා තියෙන පුතේ උපුටන ටිකක් ඔයාලා ඒ ටිකත් ඒ විදිහට එහෙම බලන්න. ඒ කියන්නේ පුතේ අඟුලිමාල දමනය තුළ අමාවතුර ලියන කතුවරයා නිතරම භාවිතා කරපු දෙයක් තමයි ඇකාරය සහ කෙටි වැකි. ඔන්න ඒක එක භාෂා උපක්‍රමයක්. ඉතින් ඒක ලියලා උපුටන ටික ලියලා ඔයාලා ලස්සනට ඒක පොඩ්ඩක් ඔයාලගේ විදිහට ඒක ලියා ගන්න. මගේ ਵਿਚාරය ඔයාලා කැමති නම් ලස්සනට ලියාගෙන ඒක කියව ගන්න සහ ඒක හොඳට බලන්න. හැබැයි කටපාඩම් කරගන්න යන්න එපා. මම දෙවෙනි උද්වෘතයේ විදිහට පුතේ අරගෙන තියෙන්නේ සරල භාෂාව සහ සම්ප්‍රේෂණශීලී බව. අමාවතුර කතුවරයා හැම වෙලේම බැලුවේ බුද්ධ ධර්මය සම්ප්‍රේෂණය කරන්න. ජනතාවට බුදුන් වහන්සේ තුළ තියෙන භක්තිය, බුදුන් වහන්සේට කළ නොහැකි දෙයක් නොහැකි බව, ඒ වගේම සමාජයේ අපි ජීවත් වෙද්දී අපි මොනවාද අපේ ජීවිතයට අත්වලත් කරගන්න ඕන ආදර්ශ, අන්න ඒ වගේ ජනතාව අතර හොඳ දේවල් සම්ප්‍රේෂණය කරන්න තමයි හැම වෙලේම පූජාවලී කතුවරයා උත්සාහ ගත්තේ. ඉතින් මේ අඟුලිමාල දමනය තුලිනුත් එහෙමයි කරේ. ඉතින් හැම වෙලේම සරල භාෂාවක් භාවිතා කරා අඟුලිමාල දමනය තුළ භාෂාව අතින්. මොකද කතුවරයාගේ අභිප්‍රාය උනේ පුතේ සාමාන්‍ය ජනතාවට මේක ලියන්නනේ. ඒ නිසා හැම වෙලේම සරල භාෂාවක් තමයි ඔන්න කතුවරයා භාවිතා කරේ. ඒකට ඔයාලට ඕන තරම් උපුටන මේ පාඩමෙන් උපුටා ගන්න පුළුවන්. ඕනම උපුටනයක් දාන්න පුළුවන් පුතේ. මොකද මේක නිතරම වගේ මේක ලියවෙන්නේ. හැම වෙලාවෙම වගේ කතුවරයා ලියුවේ මේක සරල භාෂාවකින්. ඉතින් පුතේ දෙවනියට මම ඔන්න අරගත්තා. ඊට පස්සේ පුතේ මම ඔන්න අරගෙන තියෙනවා සංක්ෂිප්තව කතුවරයාගේ එක භාෂා ක්‍රමයක් තමයි පුතේ ඊටාම කෙටියෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කරන්න තියෙන දේ ඉදිරිපත් කරනවා. සංක්ෂිප්ත බව. ඒක එක භාෂා රීතියක් කතුවරයාගේ. ඒ කියන්නේ දැන් ඔන්න ඔයකට හොඳම උදාහරණ තමයි පුතේ මේ කොසල් රජුගේ බාර නම් පුරෝහිතයා පිණිස මන්තානි නම් බැමිණිය ගබ්ගෙන රෑ පුතුක ප්‍රසව කළාය. කිසිම වෙලාවක අතිශයෝක්තියෙන් කිසිම දෙයක් කියන්න උත්සාහ කරේ නැහැ. හරිම සංක්ෂිප්තව සරලව තමයි ඔන්න කතුවරයා කියන්න තියෙන දේ කෙලින්ම කිව්වා. ඉතින් පුතේ ඒකත් කතුවරයා කියන එක භාෂා රීතියක්. තව භාෂා රීතියක් විදියට කිව්වොත් පුතේ කතුවරයාගේ අපිට නිතරම මේක කියවනකොට පුතේ අපිට අපේ ඔළුවට අපේ මනසට අපේ හිතේ රැඳෙන දෙයක් තමයි මේ කතා පුවතේ චිත්ත රූප. දැන් අපි යම් කිසි දෙයක් කියවනකොට පුතේ අපේ ඔළුවට සහ අපේ මනසේ ඇඳෙනවා මෙන්න මේ දේවල් මෙහෙම වෙන්නේ නැති කියලා. අඟුලිමාල අර මරද්දී ගෙවල් වල මිනිස්සුන්ට ගිහිල්ලා දොරවල් එහෙම කඩලා මිනිස්සුන් ඇදලා අරගෙන ඇඟිලි කපපු හැටි අපිට ඒ දේවල් චිත්ත රූප අපේ මනසේ ඇඳෙනවා. ඉතින් පුතේ කතුවරයාගේ එක භාෂා රීතියක් තමයි තව භාවිතා කරපු සංකල්ප රූපම වෙන බස්වහර භාවිතා කරා. ඉතින් පුතේ ඒකටත් ඔයාලට ඕන තරම් නිදසුන් ගන්න පුළුවන්. ඔයාලගේ පාඩම තුලින් පාඩම හොඳට කියවන්න. කියවද්දී ඔයාලට උපුටන ඕන තරම් ඔයාලට සරලව මතක තියාගන්න පුළුවන් උපුටන ටිකක් ඔයා වුණ අනිවාර්යෙන්ම ගන්න. ඉතින් මගේ ਵਿਚාරෙත් තියෙන්නේ සරල උපුටන ටිකක්. ඉතින් ඔයාලා ਵਿਚාරය හොඳට කියවලා ඔයාලා උපුටන ටික ඔන්න ඔයාලගේ විදියට ඔයාලා අරගන්න. සහ ඔයාලගේ විදියට පුතේ හැම වෙලේම ඔයාලා ලියන්න උත්සාහ ගන්න ඔයාලගේ ਵਿਚාරේ. ඒ වගේම තමයි පුතේ විචාර ලියනකොට ඔයාලා අනිවාර්යෙන්ම ආරම්භක ඡේදයේ අන්තර්ගතයේ වගේම අවසානයේ හොඳටම තියෙන්න ඕන දෙයක් තමයි පුතේ ආරම්භක ඡේදය සහ අවසානයේ. අන්තර්ගතයේ සහ ඒකත් වැදගත්. ආරම්භක ඡේදය හා සමානවම ඔයාලට මෙන්න මේ නිගමනයත් අවශ්‍යයි. ඉතින් මේ මම නිගමනයක් මම ඔයාලට දීලා තියෙනවා. ඉතින් ඔයාලා නිගමනය මේ විදිහට ලස්සනට හදාගන්න. ඒකත් ප්‍රශ්නෙන්ම හදාගන්න. නිගමන කියලා අලුතෙන් දෙයක් පාඩම් කරගෙන ගිහිල්ලා එහෙම කරන්න ඕනේ නැහැ. ඔයාලා ප්‍රශ්නෙන්ම ඔයාලගේ මේ අවසන් ඡේදයත් ඔයාලා හදාගන්න. ඉතින් මම හිතනවා මම ලියපු ਵਿਚාරය ඔයාලට හොඳයි කියලා හිතනවා නම් පුතේ කියවලා බලලා හොඳට ගන්න. ඉතින් ਵਿਚාරයක් ලියද්දී කිසිම වෙලාවක කාගේවත් ਵਿਚාරයක් කොපි කරගෙන කටපාඩම් කරගෙන කිසිම දෙයක් කරන්න එපා. ඒක හරිම අසාර්ථකයි. ඉතින් සාර්ථක ප්‍රතිඵල අත්වෙන්න නම් පුතේ ඔයාලා කතාව දෙපාරක් තුන් පාරක් කියවන්න. එකපාරක් දෙපාරක් කියපු ගමන් හොඳටම ඔයාලට කතාව මතකයි. එතකොට ඔයාලට ඕන විදිහට ලියන්න පුළුවන්. මෙන්න පුතේ තවත් මම භාෂා ශෛලිය සඳහා නිදසුන් ටිකක් දීලා තියෙනවා. සංවාදශීලී භාෂාව. මේ කතාව පුරාවටම යන්නේ පුතේ සංවාදශීලී භාෂාවනේ. බුදුන් වහන්සේ අඟුලිමාල අතර, කොසල් රජතුමා සහ අඟුලිමාල අතර, දිසාපාමොක් සහ යාළුවෝ අතර අර යාළුවෝ ටිකක් වෙලා කිව්වේ සංවාද. අර ඒ වගේ සංවාදශීලී බස්වහර තමයි මෙතන හැමතැනම තියෙන්නේ. ඒ වගේම තමයි පුතේ උපමා භාවිතය. උපමා භාවිතයක් තිබුණා. ඒ වගේම තමයි අනුප්‍රාස පද භාවිතය. අනුප්‍රාස පද භාවිතයත් පුතේ හැම තැනකම වගේ තියෙනවා. ඔයාලට ඕන උපටනයක් මේවට දාන්න පුළුවන්. එකම වචන දෙපාර තුන් පාර කියවන තැනින් ශබ්ද රසයක් උපදිනවා. ඒක තමයි පුතේ අනුප්‍රාසය කියලා කියන්නේ. ඒ වගේම තමයි පුතේ ඔයාලා ਵਿਚාරයක් ලියද්දී අනිවාර්යෙන්ම අහලා තියෙන
හිතන්නකෝ නිදසුන් 3ක් නම් නිදසුන් 3ක් දාන්න වෙලාව තිබ්බොත් විතරක් 4ක් දාන්න. දැන් 4ක් තියෙන එකට නම් පුතේ නිදසුන් 4ක් අනිවාර්යයෙන්ම ප්‍රමාණවත් වගේම අනිවාර්යයෙන්ම දාන්න ඕන. ඉතින් ඔයාලා ආරම්භක ඡේදය වගේම අවසන් ඡේදෙත් ඉතින් ලස්සනට ලියන්න. ඉතින් පුතේ මං හිතනවාද මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මම ලියපු දේවල් මං එහෙම් පිටින්ම කියවගෙන ගියේ නැහැ. මොකද ඔයාලා චුට්ටක් කියවලා බලලා ඔයාලා ලස්සනට ගන්න. ඉතින් වීඩියෝ එක බලපු ස්තුතියි.